21 වන සියවස වන විට මිනිසුන් රහිත ගුවන් යානා සහ ඩ්‍රෝන යානා නූතන යුද්ධයේ හැරෝම් ලක්ෂයක් බවට පත්ව ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය ඒවා සංවර්ධනය සහ භාවිතයේ පෙරමුණ ගෙන ඇත. එහිදී ඉදිරියෙන්ම සිටින්නේ නිරන්තර නිරීක්ෂණ සහ නිරවද්‍ය ප්‍රහාර යන දෙකටම හැකියාව ඇති හන්ටර් කිලර් ඩ්‍රෝනයක් වන MQ-9 රිපර් යානයයි. ඉහළ හැකියාවන් සහ මාරාන්තික ප්‍රහාර සඳහා නිර්මාණය කර ඇතිය ලෝකයේ වඩාත්ම පිළිගත් සහ බහුලවම භාවිතා වන සටන් ඩ්‍රෝන යානාවලින් එකක් බවට පත්ව ඇත. අද අප ඔබගේ අවධානය යොමු කරනුයේ මේ පිළිබඳවයි. මුලින්ම ඔබ අපගේ channel එක subscribe කරන්න ඕන නැතිනම් subscribe කරලා තියාගන්න. ඒ වගේම bell button එක click කරන්න. මෙවැනි videos දිගටම බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා කියන්න කැමතියි. General Atomic MQ-9 රිපර් යනු මධ්‍යම උන්නතාංශ දිගු කාලයක් ප්‍රයාසර කිරීමේ හැකියාව සහිත මිනිසුන් රහිත ගුවන් යානයකි. මෙය දුරස්ථව පාලනය කළ හැකි සහ ස්වයංක්‍රීයව පියාසර මෙහෙයුම් සඳහා හැකියාව ඇති ජෙනරල් ඇටොමික්ස් ගුවන් යානා පද්ධති එනම් GAASI විසින් ප්‍රධාන වශයෙන් එක්සත් ජනපද ගුවන් හමුදාව සඳහා සංවර්ධනය කරනු ලදී. මෙම යානාව ජෙනරල් ඇටොමික් විසින් පෙරදී භාවිතා කළ MQ-1 ප්‍රෙඩේටර් යානාවට වඩා විශාල, වරින් වැඩි හා වඩා දක්ෂ ඩ්‍රෝන යානයක් වන අතර එය භූමියේ සිට පාලක පද්ධති මගින් පාලනය කළ හැකියි. වර්ෂ 2021 මේ මාසය වන විට ඇමරිකා එක්සත් ජනපදයේ විසින් MQ-9 රිපර් යානා 300කට වඩා ක්‍රියාත්මක කරන ලද අතර වර්ෂ 2035 වන විට MQ-9 යානා විශ්‍රාම ගැන්වීමට ඇමරිකානු හමුදා අපේක්ෂා කරයි. MQ-9 යානයක සාමාන්‍ය ඒකක පිරිවැය වර්ෂ 2023 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 33ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. MQ-9A යානා තවදුරටත් MQ-9B ලෙස සංවර්ධනය කළ අතර එය ස්කයි ගාඩියන් හෝ සිගාඩියන් ලෙස හැඳින්වේ. මෙහි පළමු ගුවන් ගමන වර්ෂ 2001 පෙබරවාරි 2 වන දින සිදු කළ අතර එය ඇමරිකානු හමුදා සඳහා හඳුන්වා දීම වර්ෂ 2007 දී සිදුවිය. මෙම යානා ක්‍රියාකරුවන් වන්නේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤ, නෙදර්ලන්තය, ඉන්දියාව හා වෙනත් රටවල් කිහිපයකි. මෙහි පිරිවිතර ගැන අවධානය යොමු කිරීමේදී කාර්ය මණ්ඩලය සඳහා දුරස්ථ ක්‍රියාකරුවන් දෙදෙනෙකු අවශ්‍ය වන අතර ඔවුන් නියම සහ සංවේදක ක්‍රියාකරු ලෙස හඳුන්වා දිය හැකියි. යානයේ දිග මීටර 11ක් පමණද, පියාපත් සමග පළල මීටර 20ක් පමණද, උස මීටර 3.8ක් පමණද, ශුද්ධ බර කිලෝග්‍රෑම් 2223ක් පමණද හා උපරිම ගුවන් ගත කිරීමේ බර කිලෝග්‍රෑම් 4760ක් පමණද වේ. එන්ජින් කෙරෙහි අවධානය යොමු කිරීමේදී Honeywell TPE 331 10 turboprop එන්ජිමක් ඒ සඳහා යොදා ගැනෙන අතර අශ්ව බල 900ක පමණ බලයක් එමගින් සැපයේ. උපරිම වේගය පැයට කිලෝමීටර් 482ක් පමණ වන අතර ක්‍රෝසිං වේගය පැයට කිලෝමීටර් 313ක් පමණ වේ. මෑයුම් පරාසය කිලෝමීටර් 1850කි. එමෙන්ම පැය 27ක් දක්වා පියාසර කළ හැකි වේ. මෙහි භාවිතා වන ආයුධ කෙරෙහි අවධානය යොමු කිරීමේදී හાર્ඩ් පොයින්ට්ස් 7ක් භාවිතා වන අතර යානයේ පියාපත් යට හાર્ඩ් පොයින්ට්ස් 6ක් හා ෆියුසලාජ් කොටස යටතේ හાર્ඩ් පොයින්ට් එකක් ලෙසද අන්තර්ගත කර ඇත. ගෙන යා හැකි උපරිම ආයුධ බර කිලෝග්‍රෑම් 1700ක් වේ. විකල්ප ආයුධ ලෙස ගුවනේ සිට භූමියට මිසයිල ලෙස AGM-114 Hellfire මිසයිලද, GBU-12 Paywave-2 laser guided බෝම්බද, GBU-38 JDAM GPS guided බෝම්බද හා ගුවනේ සිට ගුවනට මිසයිල ලෙස AIM-9X Sidewinder මිසයිලද මෙහෙවිය හැකියි. සංවේදක සහ පද්ධති පිළිබඳව අවධානය යොමු කිරීමේදී EOIR කැමරාව සහ ලේසර් හැකියාව ඇති MTSP පද්ධතිය, Lynx AN/APY-8 කෘත්‍රිම රේඩාර්, GPS INS navigator, auto anonymous flight capability හා targeting pods වැනි තාක්ෂණයන් මෙහි දැකිය හැකි වේ. මෙහෙයුම් ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කිරීමේදී වර්ෂ 2007 දී ප්‍රථම වරට ඇෆ්ගනිස්තානයේදී ක්‍රියාකාරීව භාවිතා කරන ලද අතර ඉක්මනින්ම එක්සත් ජනපද ඩ්‍රෝන මෙහෙයුම්වල කොඳු නාරටිය බවට පත්විය. මෙහෙයුම් ඉතිහාසයේදී ඉරාකය, ඇෆ්ගනිස්තානය, සිරියාව, පාකිස්තානය, ලිබියාව, සෝමාලියාව සහ යේමනය යන රටවල ස්ථානවලට පහර දීම සඳහා බහුලව භාවිතා විය. අල් කයිඩාව, තලීබාන් හා ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව ත්‍රස්ත විරෝධී මෙහෙයුම්වලදී බහුල වශයෙන් මේවා භාවිතා කෙරිණි. වඩාත්ම සුප්‍රසිද්ධ MQ-9 රිපර් යානා මෙහෙයුම වූයේ බැග්ඩෑඩ්හිදී ඉරාන ජෙනරාල් කසෙම් සොලේමානි වර්ෂ 2020 දී ඝාතනය වීමයි. තවද එක්සත් රාජධානියේ රාජකීය ගුවන් හමුදාව විසින් ෂෙඩර් මෙහෙයුම යටතේ ඉරාකයේ සහ සිරියාවේ රිපර් යානා යොදවනු ලැබිය. එමෙන්ම ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ අනෙකුත් රටවල් ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ සහ මැද පෙරදිග ISR මෙහෙයුම් සඳහා රිපර් යානා භාවිතා කරනු ලැබිය. ඉන්දියානු හමුදාව විසින් ඉන්දියානු සාගරයේ සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු සඳහා MQ-9B සිගාඩියන් ප්‍රභේද බදු පදනම යටතේ භාවිතා කරනු ලබයි.
මෙහි ප්‍රභේද කෙරෙහි අවධානය යොමු කිරීමේදී MQ-9 Reaper මූලික අනුවාදය, MQ-9A අනුවාදය, MQ-9AB අනුවාදය, Guardian ER හා Predator B ER වැනි ප්‍රභේද හඳුන්වා දිය හැකියි. අවසාන වශයෙන් MQ-9 Reaper යනු මිනිසුන් රහිත යානාවල සටන් හැකියාවේ අලුත් පිම්මක් නියෝජනය කරන අතර නියමුවන් හට අවම අවධානමක් සහිත දිගුදුර නිරීක්ෂණ සහ නිර්වද්‍ය ප්‍රහාරක හැකියාව සපයයි. එය එක්සත් ජනපදයේ සහ මිත්‍රපාක්ෂික ගුවන් මෙහෙයුම්වල මූලික ප්‍රහාරක උපක්‍රමයක් ලෙස ඉදිරියටත් පවතිනු ඇත. වීඩියෝ අවසන් කිරීමට පෙර ඔබ මෙතෙක් අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් සබ්ස්ක්‍රයිබ් කර බෙල් බට්නය ක්ලික් කිරීමට අපි ඔබට ආරාධනා කරමු. එමෙන්ම ලයික් කරන්න, අපගේ වීඩියෝ වලට කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න. නැවත දවසක මෙවන් වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට ජය වේවා.